ඔන්න අදම අලුත් මාළුවෙක් ගෙනාවා. ඔයගලන්ට පේනවා යා මේකේ ඉන්නේ. මේ යා එක්ස්ට්‍රා එක්ස්පෝර්ට් කෙනෙක්. ඇත්තටම සමහර කට්ටිය කියනවා චයිනීස් ස්නේක් එක කියලා. ඔයගලන්ට පේනවා යාගේ පැන්න හැම මාළ ලස්සනයි. මෙයා දැන් ඇක්ටිවේට් කරගන්න දාන්නේ. ඔයින් මෙයා මාර ඇක්ටිව් මාළුවෙක්. මේගොල්ලන්ගේ තව වෙරයිටි එකක් ඉන්නවා රෙඩ් ගැලැක්සි කියලා. අනාගතේදී මම මෙකෙනෙක් ගන්න ආවද ඒගොල්ලෝ හිටියේ නෑ එනවා පැන්නේ එළියෙන් අනිත් තැන්කිය දාන්න යන්නේ මේකට මේක වෙන යාළුවෙක් ඉන්නවා ඔයගලන් පේනවා මම මේ වගේ ස්නේක් හෙඩ් වර්ග හද්දියේ අර මෙයා හදන්න මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනින්ද මේ ඔයගලන්ට පේනවා මෙයා මඩ කණේ මෙයා දැන් මම අයින් කරන මෙයා අල්ලගත්ත ඇලෙන් එයා ලස්සනයි අරයා ගන්න ලස්සන නෑ මේකට ෆිල්ටර් එකක් කියන්නේ තියෙන්නේ නිකන් නෝමල් පැටලිය දාන ඇක්වා ස්ප්‍රින් පැටලියට 450ක් අදින් හද පුංචි කැනිස්ටර් ෆිල්ටර් එකක් කිය අදින හොඳ වස්තුවක් ඒකට ඩිස්ට්‍රිබ්යුට් කැලලක් දාලා තියෙනවා ඒක සිංක් වෙන්න පොඩ්ඩක් මේ කොරල් කැලල හයි කරගන්න ඔයින මර ගන්නේ මේක අර සබ්ස්ට්‍රේට් එකක් විදියට මම උඩුකට පොඩි කැලි වලට කුඩු කරලා දාලා තියෙනවා මේ පොට්ටම් මොකල එහෙමත් තියෙනවා ඕගලන් පේනවා මේක පස්සේ මම වයිට් කලර් ටැංක් එකක් කරන්න යන්නේ ඕගලන්ට ඒක ගැන මම පස්සේ වීඩියෝ එකක් දාන්නම් මෙයාව පෙන්නන්න මේ ටැංකියේ ලයිට් එක අයින් කරගෙන තියෙන්නේ කලින් ඔයගලන්ට මම පෙන්නලා තියෙනවා මේක මම කාන්ටර් ටැංක් එක මේක දැන් වෙනසක් විදියට ඉන්නේ ගප්පි කලින් ආර ටෙට්‍රා වර්ග නියෝන් ටෙට්‍රා ඒගොල්ලෝ මේ හිටියා මෙතන ඉන්නවා මේ රෝස්ටේල් ෆයිටර් කෙනෙක් තාම කෝරිඩෝරා ඉන්නවා ඔන්න පේනවා ගප්පිත් එක මේ වගේ ටැංකියක් මාළවන්න කටවුක් කරලා තින්නවා මේ ඉන්නේ බෙටා ඉන්නේ උතන ඒ ෆීමේල් ෆයිටර් කෙනෙකුත් ඉන්නවා යනවා හොයාගන්න මේකෙත් ෆිල්ටර් එකක් විදියට තියෙන්නේ හැංගොන් බෑක් ෆිල්ටර් එකක් බෝයි එකක් ඉන්නවා ගොඩක් ලස්සනයි දැන් මම මේ ටැක්කේ මඩ කණයත් එක්ක තිබ්බම සාමාන්‍ය ගොඩක් තනියෙන් ඉඳි තමයි මේගොල්ලන් පාට වැඩි වෙන්නේ ඉතින් මඩ කණය මේකෙන් අල්ලගෙන ආව ගත්ත දැනටම දානවා දැන් නම් මට අදහස් තියෙනවා අරවාන ඉන්න ටැංකියට දාන්න එක පස්සේ හිතලා බලලා දාමු එන ගස් පිටික මේ ටැංකිය ඕලන් වෙනවා මාර ලස්සනයි දැන් ඔක්සිජන් ලයින් එක උත් දාලා තියෙනවා මේක දැන් ලයිට් එකක් විදියට නම් තියෙන සිලුම් ප්ලාන්ටර් ටැංක් ලයිට් එකක් ඔන්න ෆීමේල් ෆයිට් ඉන්නවා මෙයා තාම බබල් නෙස්ට් එකක් නම් හදලා නැහැ බ්‍රීඩින් වලට පතයි කියලා නම් මං හිතන්නේ නැහැ එන ෆීමේල් ෆයිට් ඉන්නවා කොයි ෆයිටර් කෙනෙක් දැන් මම යාව ඇක්ටිවේට් කරන එකේ වීඩියෝ එකක් දාන්න පොඩ්ඩක් ඔන්න දැන් මම මාළු ඇක්ටිවේට් වෙන්න දාගෙන ඉන්න ඔන්න යා ඉන්නවා මෙතන එක් කරන්න කියලා ඔය ඩිස්ට්‍රිබ්යුට් එක පොඩ්ඩක් ඇද්ද වුණා ඒක පස්සේ මම හදන්න ඕනි ඔයගොල්ලෝ දන්නවනේ හැම කෙනෙක්ම දැන් ස්නේක් හෙඩ් වර්ග හැම කෙනෙක්ම පනින්න බලනවා කියලා ඉතින් මේකට දැලක් දාලා තියෙන්නේ යා ඉන්න විනාඩි 15ක් විතර මො තියාගෙන යාව දාගන්න ඕනි එයාගේ සයිස් එක නම් සාමාන්‍ය අඟල් 4 වගේ ආ ලොකුයි මේ ටැංකිය දැන් මම මොකලන් කලින් කිව්වා වගේ වයිට් කලර් කරගන්න යන්නේ ඒකම මම ඔයගලන්ට වෙනවද ගෙනාව බඩු ටිකක් පස්සේ ඉන්න මං ගෙනාව බඩු ටිකක් මේ තියෙන ඇනෝබියස් පැලයක් පුංචි පැල මේ දෙකම මේ ටිකෙන් මං කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන්නේ ෆුඩ් එකක් මේකේ තියෙන ටයිල් කැටයකට අල්ලගෙන ඒක සුපර් ග්ලූ නෙමෙයි සුපර් ග්ලූ නෙමෙයි හොට් ග්ලූ ගන්න කියන ග්ලූ වලින් මේක කරගෙන තියෙන්නේ ඒකම මේ තවත් කැලක් තියෙනවා කැල වුණ එක පස්සේ අරවල දාන්න
එක මම දෙනවා මගේ ඩිස්කස් දෙන්නට කෑම එක. මේ ඉන්ටර්න් මේ ඩිස්කස් වල දෙන කෑම එක ඔයගලන්ට පේනවා මං ගාව නම් ඉන්නේ දැන් රෙඩ් මෙලන් කෙනෙක්. මේ රෙඩ් මෙලන් කෙනෙක්. Best suited for all types of discuss, Daniel, Bobs and Rainbows, etc. මං ගාව නම් මේ ඩිස්කස් වල ඉන්න ටැංකිය ඉන්නේ තව මේ ඔටට 6 දෙනෙක් වගේ. weight RAM 120. ඔයගොල්ලන් පේන විදිහට මේකෙන් ඩිස්කස් ලගේ කලර් එන්හාන්ස් වෙනවා. ගහලා තියෙන විටමින් ටික මේ තියෙන්නේ. expiry date 2027. මන්ට මේකින මං ගන්න බලාපොරොත්තු වෙන වර්ග 3ම මං ගාව දැන් රෙඩ් මෙලන් ජෝඩුවක් ඉන්නවා. තව මං මේ ඉන්නේ පවුඩර් බ්ලෝ කෙනෙකුයි පිජන් බ්ලඩ් මට හිතෙනවා. පිජන් බ්ලඩ් දන්නේ නැහැ. ඔයගොල්ලෝ මං වැරදි නම් කමෙන්ට් එකක් එහෙම දාන්න. ඒකත් එක්ක මේ මාළුන්ට මං ඇක්වේරියම් සෝල්ට් ටිකක් ගෙනාවා. සාමාන්‍ය මාළුන්ට නෝමල් සෝල්ට් දානවට වඩා මේ ඇක්වේරියම් සෝල්ට් එක යූස් කරන ගොඩක් හොඳයි. වැඩේට තව යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. මේ තියෙන්නේ මුල. මේක මම ටයිල් කැටයකට අරවගෙන තියෙන්නේ. මේ ඇනුබියස් පැලේන දළුවකුත් දාලා මේ කපාගෙන අලව ගන්න ඕනේ. සම්මන් අලව ගන්න මෙතනින් අනිත් එක මෙතනින් වගේ අලව ගත්තොත් හොඳයි කියලා. තියෙන පැල දෙක සාමාන්‍ය ඇනුබියස් ගැන කතා කරොත් මේ එපිෆයිට් එකක්. ඒ හින්දා මේක මොකක් හරි දෙකට ඇලවිලා තිබ්බම තමයි හොඳට වැවෙන්නේ. මේක තියෙනවා මේ ඇල්ල එක වැලි හරි මොනවා හරි එකක් යට ඉර වුණොත් එලෙක් කුණු වෙනවා. හින්දා මේක අලව ගන්න එක තමයි හොඳ. අලව ගන්න නම් නූල් කෑල්ලකුත් අරගෙන තියෙනවා. මෙන්න කපා ගන්න සතුරුකුත් තියෙනවා. එහෙනම් පටන් ගමු. දැන් මම මේ රිට්ටුඩ් එකට ඇනුබියස් පෙළ දෙක අලවගෙන තියෙනවා. ඔයාලට පේනවා. ඒක ටිකක් ලස්සනයි. මෙන්න රවානේ. මේක තමයි සිල්වර් වල තියෙන්නේ. ඉන්ටෙල් බයෝ. ගන්න මෙච්චර වෙනවා. අනිත් එක්කන අස්සන ඉන්න අය කොයි කිනේ යන ඉච්චර අස්සන්නේ. කොයි එන්ජල්. රේන්බෝ ෂාක් කෙනෙක්. අපරෝණ පේනවා දැන්. එයා අල්බයිනෝ සෙනගල් බයිද. අම්මාත් වැල්ල සුපාරෙන් මේ ආවා ඉන්නේ. මොන රේන්බෝ ෂාක් කෙනෙක්ද. ඒක පස්සම ඇරවනවා වෙන ටැංකිය එකට දැම්මට පස්සේ මේක යට මගේ ඉස්සරලා දෙන්නව දාන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් තමයි ඒකට ඇනුබියස් එහෙම දාලා හැදුවේ. පස්සේ මම මේක ප්ලාන්ටඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අනිත් වීඩියෝ ක්ලිප් එකට දැන් අපි උන් අද ගෙනාපු එක්කෙනා දැන් ඉන්නේ අනන්ත පොඩ ඇක්ටිව්. උන්වම ගන්නවා. යා මේ ටැංකිය කොහොම පේනවා නම් පවර් හෙඩ් එක ගාවින්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. මගේ ඔක්කොම මාළු පෙන්වන්න වීඩියෝ පෙන්වලා දාන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඕනි නම් යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින්